දේශනා කරනවා මහණෙනි මේ තරම් විශාල භූමි පර්වත පවා විනාශ වෙනවා නම් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව ගැන කවර කතාවද මැසි මඳුරුවන් නිසා පවා මේ ශරීර කූඩුව නැති වෙලා යනවා මේක ජරා රෝග මරණ ආදියට පාත්‍ර වෙමින් බොහෝ දුකින් පෙළීමටපත් වෙනවා එනිසා මේවා මේ ස්කන්ධ සංතතිය කියන එක ශණයක් පාසා අනිත්‍යයට දුකට අනත්තට අසුභයටපත් වෙන බව මෙනෙහි කරමින් අප්‍රමාදව සීල සමාධි ප්‍රඥා වඩත්වා කියලා ගැඹුරු අනුශාසනාවක් කළා. ඒ අනුශාසනා දේශනාව සානේදී 500ක් දෙනා වහන්සේ චිත්ත සමාධියෙන් ධර්ම ශ්‍රවණය කොට මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. සාරුවක්ඥන් වහන්සේ දේශනා කරනා මහණෙනි තථාගතයන් වහන්සේ ලෝ පහළුණත් නුනත් මේ ලෝකයේ ඇතිවීම නැතිවීම කියන එක හේතුඵල ධර්මතාව අනුව සිදු වෙනවා. එනිසා මේ හේතුඵල ධර්මතාවන්ට යොමු වී ඒවට බැඳීගෙනයි මේ ලෝක සත්වය සංසාර ගමනට ප්‍රති සිටින්නේ මේ ලෝකෙන් ඊතර වූ නිර්වාණ ධාතුවේ උස්පහත් වීමක් නැ ඇතිවීමක් නැතිවීමක් නැ නිර්වාණය සදාකාලිකව සාන්තයි ප්‍රණීතයි එනිසා නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිස දන් දීම සිල් රැකීම භාවනා කිරීම මෞපිය උපස්ථාන කිරීම වැඩිහිටි උපස්ථාන කිරීම එවැගේම ගිලානෝපස්ථාන කිරීම වත් පිළිවෙත් පිරීම බණ ඇසීම බණ කීම පින් දීම පින් ගැනීම නුවණ දියුණු කිරීම කියන මේ පින්කම් වල යෙදෙත්වා ප්‍රාණඝාතයෙන් වළකිත්වා අදින්නාදානයෙන් වළකිත්වා මිච්ඡාචාරයෙන් වළකිත්වා මුසාවාදයෙන් වළකිත්වා සුරාපානයෙන් වළකිත්වා කේලමෙන් වළකිත්වා පරිසබසෙන් වළකිත්වා හිස්බසෙන් වළකිත්වා අනුන්ගේ දේට ආසා නොකරත්වා පරිත්‍යාගයේ පුරුදු කෙරෙත්වා අනුන්ට ක්‍රෝධ ඊර්ෂ්‍යා නොකරත්වා මෛත්‍රිය වඩත්වා මිසදුටු නොගනිත්වා සම්මා දිට්ඨිය වඩත්වා ආදී වශයෙන් සරුවක්ඥන් වහන්සේ ලොවට පහදා ධර්ම දේශනා කොට වදාලා අබුද්ධෝත්පාද කාලවලත් මේ පින්කම් ඇතත් නිවන් සුවපතා පින්කම් කිරීමට ලැබෙනීම බොහොම දුර්ලභයි එනිසා බුද්ධෝත්පාද කාලයක පමණයි දානයක් දෙත සීලයක් රැකෙත කාර්ය පින්කමක් කරතත් නිවන් පතාගෙන ප්‍රාර්ථනා කරගෙන ඒ බෝධි සම්භාර සීරසෙන් දිනු කරගන්න ලැබෙන්නේ එනිසා අපි මේ කරන දාන සීල භාවනා ආදී සෑම කුසලයක්ම අපටද ඒකාන්තයෙන් බෝධිපාක්ෂික ධර්මයන් බවට බෝධිකාරක ධර්මයන් බවට පාරමී ධර්ම බවටපත් වී චිත්තක්ෂණේ අපට සතර මඟඵල නිවන ගෙන දෙන උසස් ගුණ ධර්ම දිනු කරගන්න හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට වටිනවා දැන් අපි මේ මහා දානමේ පින්කම සිද්ධ කරනවා එද මහත්මයලා ඉඳගෙන දිනපතාම දේශීය ගණන් බොහෝ අසාධ්‍ය රෝගීන් සුවපත් කරමින් යැත්තන්ද සිතක් සාන්තිය සලසාලනවා ආයුෂ දෙනවා දීර්ඝායුෂ දෙනවා ජීවිත ලබා දෙනවා මේවා විශාල පින්කම් වෛද්‍යවරු බොහෝසෙයින් තමාගේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඇදහිීමේ මුල් පියවරේම සිට කරන්නේ කරුණා මෛත්‍රිය දියුණු කර ගැනීමයි බොහෝ වෛද්‍යවරුත් අත වශයෙන්ම රෝගියෙක් වෙනකොට මොහු කෙරෙහි මෛත්‍රී කරනවා මේ ඉන්නේ මගෙන් පිහිටක් බලාගෙන මොහු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මොහුට ප්‍රතිකාර කිරීමේදී ඒ ප්‍රතිකාර දිව්‍ය ඖෂධ වේලා මොහුට පූර්ණ සුවය ලැබිලා නිරෝගී සෝය දීර්ඝාසයත් ඇතුව දාන සීල භාවනා කුසල් කරගෙන සසර දුකින් අත මිදී නිවන් සුව ලබන්න හේතු වේවා කියලා මෛත්‍රී කළ ලෙඩ බාර ගන්නවා එදාට ප්‍රතිකාර නියම කරන කොටත් ප්‍රතිකාර දෙන කොටත් මේ දිව්‍ය ඖෂධයක් ඔබට සුවය ලැබේවා කියලා මෛත්‍රියෙන් දෙනවා සැබවින් මේක තමයි ලෙඩුන් සුවපත් වීමට ප්‍රධාන හේතු වන්නේ එතකොට මේ හැම එකක්ම තමාට පාරමිතාවක් වෙනවා ඒ කියන්නේ අසරණ ලෙඩා නිසා Taman නිවන් මඟ ගමන් කරනවා අසරණ ලෙඩා තමාගේ කල්යාණ මිත්‍රයෙක් වෙනවා ඒ තැනැත්තා නිසා තමා උසස් කුසල් රැස්පත් කරගන්න නිසා මේ විදිහට වෛද්‍යවරු බොහෝම කරුණාවෙන් ගෞරවයෙන් රෝගීන් සුවපත් කරන අතර මේ කන දානමේ පින්කම් දෙසේම වෛද්‍ය සේවයක් කියලා හිතන්නට පුළුවන් මේ සිල්වත් ගුණවත් මහා සංඝරුවන අනුන්ගෙන් ලැබෙන දෙයකින් තමයි ජීවත් වන්නේ උන්වහන්සේලාට ගෙවල් දොරවල් රන් රිදී මුතු මැණික් මිල මුදල් කිසිවක් ඇත්තේ නැහැ උන්වහන්සේලා පාත්‍රය අරගෙන පිරිසුඟා වඩිනවා සදාවතුන් ගෞරව සම්ප්‍රයුක්තව පිරිනමන සිව්පසෙන් ජීවත් වෙනවා උන්වහන්සේලාගේ ආයුෂයේ වර්ණයේ සැපයේ කාය බලයේ නිරෝගී සුවය වැඩෙන්නේ මේ සිව්පසේ නිසා එනිසා සදහවත් බෞද්ධයෝ දානේ පිරිනමන වේලාවෙ හිතෙනවා අපේ ශ්‍රද්ධාවෙන් නුවණින් ගෞරවයෙන් සම්පාදනය කොට පිරිනමන මේ දාන වස්තුව සිල්ලුතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් වේවා
මේ ඖෂධය වැනි දිව්‍ය ආහාරය වැනි මේ ආහාරයේ වළඳලා ස්වාමීන් වහන්සේලා ආයුෂෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා කාය බලයෙන් වැඩෙත්වා ඥාන බලයෙන් වැඩෙත්වා නිරෝගී සුවයෙන් වැඩෙත්වා එවාගේම සීල සමාධි ප්‍රඥා ගුණයෙන් වැඩෙත්වා ධ්‍යාන සමාධි සමාප්‍රත්‍යයෙන් වැඩෙත්වා අභිඥාවෙන් විදර්ශනා ඥාණයෙන් වැඩෙත්වා ස්වාමින් වහන්සේලා පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්නේ අපේ මේ දානය අමාසුවක් මෙන් උපකාර වේවා කියන මෛත්‍රියෙන් පිරිනමනවා. එයින් උන්වහන්සේලාට නිරෝගී සුව ප්‍රාර්ථනා කළා වෙනවා දීර්ඝාස පිරිනැමුවා වෙනවා. එනිසා ඒවා ඔක්කොම තමාට නිවෙනට උපනිශ්‍රේ වෙනවා. දැන් ඒ නිසා සලකා ගන්නට ඕනේ විදර්ශනා වශයෙන් සලකනකොට මෙහෙමයි. දැන් මේ දාන වස්තු නොයෙක් නම් වලින් හඳුන්වනවා. මේ දාන වස්තු ඇතුලේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක රූප සම්භාරයක්. මේවා මේ පූජා කරන අපාපගේ సంతාන තුලක්. මේ පිළිගන්න ස්වාමින් වහන්සේලාගේ ප්‍රතිග්‍රාහක පක්ෂයේ సంతාන තුලක් තියෙන්නේ චිත්තචෛසික භූත රූප උපාදා රූප කියන මේ රූපස්කන්ධයක් වේදනාස්කන්ධයක් සංඥාස්කන්ධයක් සංස්කාරස්කන්ධයක් විඥානස්කන්ධයක් මේ කියන්නේ පූජා භාණ්ඩ තුලත් දාන වස්තු තුලත් තියෙන ඒ සීලෝම රූප ධර්ම ආධ්‍යාත්මික సంతාන තුල තියෙන මේ නාම රූප ස්කන්ධාතන ධාතු ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි සිඳමින් බිඳමින් ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවට්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයි මේ දුක ඇති කරන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි මේ දෙකෙන් තොර වූ නිස්සාරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්විත වූ ශාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයි දුක්ඛය පිරිසිඳීමෙන් ආબોධ කරන සමුදය ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධය සාක්ෂාත් කරමින් ආબોධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නීයාන හේතු දර්ශන අධිපත්‍යාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා කල්පසිය දහස් ගණන් අසංඛ්‍ය ගණන් තිස්සේ දාන ආදී පාරමී ධර්මයන් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරලා මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ දුනා අපත් මේ සිදු කරන දාන ශීල භාවනා ආදී සීලම කුසල සම්භාර ධර්මයේ අපට දසපාරමී බවට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම බවටපත් වී අපට බුදුපසේ බුදුමහරහතන් වහන්සේ විසින් ආර්යයන් වහන්සේලා විසින් ආબોධ කරගන්නා ලද මේ ගාම්භීර වූ දුර්දස වූ දුරනුබෝධ වූ අතර්කාවචර වූ ශාන්ත වූ ප්‍රණීත වූ නිපුණ වූ පඬිත වේදනීය වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබන්න හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කිරීමෙන් මේ දානමේ කුසලයේ ගාම්භීර වූ ප්‍රඥා පාරමිතාවක් බාටපත් වෙනවා එනිසා අපි සන්තෝෂ වෙන්නේ